හායි ඕගොල්ලො හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. දැන් උදේ 7:00 විතර ඇති. මෙන්න මේ විදිහට තමයි අපේ ජනලෙන් එළිය බලපුවාම අපිට පේන්නේ. ඉතින් ගස් ඔක්කොම කහපාට වෙලා කොළත් හැලිලා මේ තමයි මගේ බ්ලැක් කොෆි එක. මේක බීලා තමයි අද දවස පටන් ගන්න යන්නේ. ඉතින් අද උදේ ඉඳන්ම චුට්ටක් වහිනවා මේ පේනවනේ අපිට ලස්සන රේන්බෝ එකකුත් ඇවිල්ලා. ඉතින් අපි අද හැමෝම යනවා ආයු මූවී එක බලන්න. ඉතින් මම දන්නවා ලංකාවේ ඉන්න අය නම් දැනටමත් බලලා ඇති. හැබැයි අපිට කැනඩාවට ආවේ නොවැම්බර් 20. ඉතින් අපි යන ගමන් පොඩි බඩගින්නක් නිවා ගන්නත් එක්ක ආවා ටිම් හෝටන්ස් එකට. Hi, could I get it? That'll be all. Thank you. All right. මම ඕඩර් කරා හැෂ් බ්‍රවුන් එකකුයි කැෆේ මෝකා එකකුයි. Thank you. එල මං ගන්න. මෙන්න තියෙනවා මගේ හැෂ් බ්‍රවුන් එක. මේ කැෆේ මොකා එක නම් හොඳටම රස්නේ දැම්ම බොන්න වෙන්නේ නැහැ. ඉතින් අපි දැන් මූවි තියේටර් එකට යන ගමන්. ඉතින් අර ඇතින් පේන්නේ ලෑන්ඩ්මාර්ක් කියලා ගහලා ඒක තමයි මූවි තියේටර් එක. ඉතින් මේ ගමනට අපි හැමෝම 8 දෙනෙක් යනවා. මම කෝල් කරලා කිව්වා I'm gonna make a put that. මූවි එක 11ට පටන් ගන්නවා කිව්වට අපි එතෙන්ටම යද්දි 11:05 විතර ඇති. කොහොමදයි? ආවද මේ? අද වැඩිය කවුරුත් පේන්නේ නැහැ එළියේ. මොකද අපේ බලන මූවි එකේ කට්ටිය නම් දැනටම ඇතුළට ගිහිල්ලා ඇති. මොකද අපි ටිකක් පරක්කුයි. ඉතින් ඔන්න ඔය විදිහට කරුවලේම අපේ සීට් එක හොයාගෙන ගියා. means I have an obligation to see a very specific thing through, and with that obligation comes sacrifice. Everything in my life's falling apart, but I'm gonna figure it out. Tell me how I can help you. I know it's hard to believe, but I'm telling you this game is පරක්කු වුණාට මේ තාම පටන් අරගෙන නැහැ. and it's only a matter of time before I'm staring at you. ඔන්න දැන් මූවි එක පටන් ගන්න යන්නේ. ඉතින් ඇත්තට මේ ආයු මූවි එක නම් හරිම ලස්සනයි. මට තේරෙන්නේ නැති තැන් දෙක තුනක් තිබ්බා. ඉතින් ඒකත් තේරෙන අයගෙන් අහලා ඒක ඉගෙන ගත්තා මොකක්ද එතන උනේ කියලා. ඉතින් ඇත්තටම හරිම ලස්සන මූවි එකක්. ඉතින් එහෙමනම් ඊගාව vlog එකෙන් ආයෙ සැරයක් හම්බ වෙමු. bye